හෙලෝ යාළුවනේ ඔන්න ඉතින් තවත් වීඩියෝක් අරගෙන ආවා. කලින් වීඩියෝ එක ඉතින් අපි වෙල බලන්න ගියා. අද යන්න හදන්නේ ඉතින් වැව බලන්න. ඉතින් වැව බලන්න යන්නේ ඉතින් වෙල මැද්දෙන්මයි. ඉතින් හුළඟ හින්දා මගේ කටහඬ ඇහෙනවද දන්නේ නැහැ. අපිට අග්ගාලා ඉතින් යාළුවනේ අද බලන්න යන්නේ ගමේ වැව. ඉතින් වැඩි ලොකුවට නෑ. සාමාන්‍යයෙන් ඉතින් ගානකට තියෙනවා. ඉතින් මේ වෙලට වතුර ගන්න ඉතින් ඒ වැවෙන් මම දැන් මේ යන්නේ ඉතින් වෙලට වතුර ගන්න ඇල දිගේ. ඉතින් පොඩි ඇලක් තියෙන්නේ ඉතින් යාළුවනේ කලින් වීඩියෝ එකට ඉතින් හිතපු තරම් නම් views ගියේ නෑ. ඉතින් ඕගොල්ලෝ හැමෝම ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. ඉතින් මේ වීඩියෝ එක 1k වත් views ගියොත් ඉතින් සතුටුයි. දැන් ඉතින් අපි ගමනෙන් භාගයක්ම විතර ඇවිත් තියෙන්නේ යාළුවනේ. දැන් ඉන්නේ නම් යාළුවනේ ඉදාර වීඩියෝ එකේ පෙන්නපු නුග ගහ ළඟ. ඉතින් තව භාගයක් තියෙනවා ඉතින් යන්න වැවට. ඉතින් යාළුවනේ පිටිපස්සෙන් පේනවද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඉතින් වැව තියෙන්නේ එතන. අපි ඉතින් මේ වීඩියෝ එක නම් එච්චර දිග වෙන්න නැති වෙයි. ඉතින් යාළුවනේ මගේ channel එක subscribe කරලා වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එකක් දාලා comment එකකුත් දාන්න යන්න. කලින් වීඩියෝ එකත් ඉතින් views ගිහින් තිබ්බේ 23යි. මේ වීඩියෝ එකට views 150වත් අඩුම views ආවොත් හොඳයි. ඉතින් දැන් නම් ගොඩක්ම ළඟයි. ඉතින් වැවට අපිට අග්ගාලා යන්න. ඉතින් යාළුවනේ ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. ඉතින් පිටිපස්සෙන් තියෙන වැකන්ද වැව් බැම්ම. ඉතින් අපිට අග්ගාලා යන්න. ඉතින් යාළුවනේ ඉතින් channel එකේ දැන් වීඩියෝ දාන දිගටම දවස් 4න් 4ට හරි 5න් 5ට හරි. ඒ හින්දා හැමෝම channel එක subscribe කරලා bell icon එක තොගල් කරලා තියාගන්න. දැන් නම් ඉතින් ළඟටම ඇවිත් තියෙන්නේ යාළුවනේ. මේන් තියෙනවා පේනවද දන්නේ නැහැ ඔයාලට මේ වැව් බැම්ම. ඉතින් අපි ටක් ගාලා යන්. වෙල මැද්දෙන් තමයි යන්නේ. ඉතින් ඇලේ වතුර නම් එන්නේ නැහැ යාළුවනේ. හොරව වහලා තියෙන්නේ. අපි හොරව ළඟටත් යන්. ඉතින් වෙලාවක් තිබ්බොත් ඉතින් යාළුවනේ ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ මෙතන පිටිපස්සේ ගහේ ඉතින් පැලක් තියෙනවා. ඉතින් අවුව හින්දා පේන්නේ නැහැ. ඉතින් යාළුවනේ අපි ඔන්න වැව් බන්ට් එක ළඟටම ආවා. මෙන්න තියෙනවා වැව් බන්ට් එක. අපිට අග්ගාලා යන්. ඉතින් බලන්න. ඔන්න යාළුවනේ ඉතින් මෙතන ඉඳන් නම් ඇල පොඩ්ඩක් ලොකුයි. මෙතන තියෙනවා ඉතින් එක එක පඳුරු ටිකකුත් තව කුඹුක් ගස් තියෙනවා ගොඩක් මෙතන. එන්නේ යාළුවනේ ඉතින් මෙතන නම් ඉතින් සුපිරි. ඇත්තටම දවල්ට ඉඳලා පට්ටටම නිස්කලංකයි. ඉතින් ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතන තමයි හොරවුව තියෙන්නේ. මෙතනිනුත් වතුර ගන්නවා තව. ඉතින් යාළුවනේ තව හොරවුවක් තියෙනවා. හරි ඉතින් අපි මෙතනටත් යන්. ඉතින් අපි ටක් ගාලා ඉතින් මෙතනින් වැකන්දට ගොඩ වෙමු. ඉතින් යාළුවනේ අපි වැකන්දට නම් ආවා. කුලගෙන් දැනනවද දන්නේ නැහැ. වතුර නම් ගොඩක්ම හිඳිලා. ඉතින් පේනවද දන්නේ නැහැ යාළුවනේ. වතුර ගොඩක්ම හිඳිලා. ඉතින් යාළුවනේ සද්ද ඇහෙනවද දන්නේ නැහැ වගේ. ඉතින් අපි දැන් ඉන්නේ මේ
හොරව්ව අරින තැන ඉතින් මේකෙන් මෙතන තමයි ඉතින් හොරව්ව අරින්නේ. වැවේ වතුර නන්නේ ඉතින් ගොඩක්. පේනවද දන්නේ නැති ඔයාලට. ඉතින් යාළුවනේ ඉතින් තව තැනක් තියෙනවා අපි එතනටත් යන් ඉතින්. අපි දැන් ඉතින් ඊළඟට යන් ඉතින් අනිත් හොරව්ව බලන්න. මෙතන ගහට යන්න නම් තව වතුර අඩු වෙන්න ඕනේ. අපි ඉතින් ඔය පැත්තෙන් යන් අපි බලන්න අනිත් හොරව්ව. වීඩියෝ එක නම් එච්චර දික් වෙන්නේ නැති වෙයි. ඉතින් මේක නම් කොට වෙයි. ඉතින් යාළුවනේ අපි ටක් ගාලා යන්. ඉතින් යාළුවනේ ඔයාලට පේනද ඉතින් අපේ වැව වැඩි ලොකු නෑ වැව. ඉතින් යාළුවනේ අපි ළඟටම ඇවිත් තියෙන්නේ හොරව්ව ළඟටම. යාළුවනේ ඒ හොරව්ව අහලා ඉතින් එතනට ගියාට වැඩක් නැහැ. අපි දැන් මම දැන් ඉතින් ඕගොල්ලන්ට පෙන්වන්න යනවා ඉතින් කිරි උතුරන තැන ඉතින් සංහිඳ කියලා තමයි එතනට කියන්නේ. ඉතින් මම ඔයාලට එතනට ඉස්සරහට පෙන්වන්නම් ඉතින්. උලකන වැඩි යාළුවනේ සද්ද එහෙම ඇහෙනවද දන්නේ නැහැ. ඔයාලට පේනවද දන්නේ ඉතින් වැව පිටියේ ඉතින් හරක් එහෙමත් ඉන්නවා. ඔව් ඉතින් යාළුවනේ ඉතින් අපි ළඟටම ආවා මේ කිරි උතුරන තැන. ඉතින් කලින් හොරව්ව තිබ්බේ තැනට ටිකක් එහයින් තමයි ඉතින් කිරි උතුරන්නේ. අපි ඉතින් එතනට යන්. ඉතින් යාළුවනේ ඔයාලට පේනවද දන්නේ ඉතින් කිරි උතුරන තැන ගහ තමයි ඒ ගහ ඉස්සරහා තමයි කිරි උතුරන්නේ. ඉතින් එතනට ඉතින් කියන්නේ සංහිඳ කියලා. ඉතින් ඔයාලා පැත්තේ තියනවා ඉතින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මෙතන තමයි ඉතින් කිරි උතුරන්නේ. පේනද ඔයාලට? ඉතින් ඔච්චර තමයි ඉතින් යාළුවනේ ඔයාලට පෙන්වන්න තියෙන්නේ. අදට ඉතින් වීඩියෝ ඉවර කරන්න හදන්නේ. ඉතින් වීඩියෝ එක දිගනක් නැතුව ඇති. ඉතින් මම වීඩියෝ එක එන්ඩ් කරන්න හදන්නේ. ඉතින් වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දාලා ලයික් එකකුත් දාලා ඉතින් වීඩියෝ එක ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. ඉතින් වීඩියෝ බලන ඔයගොල්ලෝ හැමෝටම ඉතින් ගොඩක් ස්තුතියි. ඉතින් channel එකට වීඩියෝ දාන්න අලුතෙන් ආයේ කපලා ඉතින් සපෝට් එකක් දෙන්න. ඉතින් හැමෝටම තවත් වීඩියෝ එකකින් ඉතින් ඔයගොල්ලොත් එක්කම සෙට් වෙමු. ඉතින් හැමෝටම ජය වේවා.